शरणं ဒုတိယံ पि बुद्धं शरणं गच्छामि गच्छामि बुद्धं शरणं गच्छामि ဒုတိယံ पि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि ဒုတိယံ पि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि ตติยม पि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं ต गच्छामि ติยม पि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं ต गच्छामि ติยม पि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิपाणितिपाता वेरमणि सिक्खापदं समादयामि ปฏิญญาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ अदिन्नादाना वेरमणि सिक्खापदं อา समादयामि มิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ कामेष्मिच्छाचारा वेरमणि सिक्खापदं มุ समादयामि สาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ प्रादा वेरमणि सिक्खापदं समादयामि สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ पुरामेरे मजपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि สาธุเขียนสมันตาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสุนันตุสักกมุกขดังธัมมัสสวนคาโลยังบดันทาธัมมัสสวนคาโลยังบดันทาธัมมัสสวนคาโลยังบดันทา นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะติเมสรณังอัญญังบุตโธเมสรณังวรัง เอเทนะสัจจวัจเจนะโหตุเตจยมังกลังนัตติเมสรณังอัญญังธัมโมเมสรณังวรังเอเทนะสัจจวัจเจนะโหตุเตจยมังกลังนัตติเมสรณังอัญญังสังโฆเมสรณังวรัง เอเทนะสัจจวัจเจนะโหตุเทจายมังกลังสาธุสาธุสาธุශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපේ ස්ටෙප් ෆෝවර්ඩ් ලංකා මේ ආයතනය තුළ මේ සභාව තුළ අපේ පින්වත් චාන්දිමා මූණමලේ ඈපනෝනා මහත්මියගේ ප්‍රමුඛත්වයෙන් බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් අලුත් වැඩසටහනක් අපි ආරම්භ කරන්නට කල්පනා කළා. පහුගිය කාල පරාසය තුළ අපි විවිධ ධර්ම දේශනා පැවැත්වුවා. ඒක අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු ගාණක් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පවත්වාගෙන ආවා. අලුත් වැඩසටහනක් හැටියට තමයි මේ වැඩසටහන අද දිනේදී ක්‍රියාත්මක වෙන්නේ. මාසේ යම් දවසක උදෑසන වරුවේ යම් සූත්‍ර දේශනාවක් පාදක කරගෙන ඒ සූත්‍ර දේශනාව විග්‍රහ කර ගැනීමත් ඒ හා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කිරීමත් සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකේ සමාරම්භක දවස හැටියටයි අද දවස අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට මේ කාලයේ වෙසක් සමය බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ නමක් හැටියට මේ ලෝකෙට උප්පත්තිය ලැබපු
ඊළඟට සම්මා සම්බෝධියට පත් වුණු මහා පරිනිර්වාණ ධාතුවට පත් වුණු කියන මේ ත්‍රිමංගල්‍ය සිද්ධ වුණු සුවිශේෂී පෝයක් හැටියට වෙසක් පෝය සැලකෙනවා. මේ වෙසක් පෝය යෙදලා තියෙන මාසයෙන් මේ වැඩසටහන ආරම්භ කිරීමට උත්සාහවන්ත වීමත් එක්තරා සුවිශේෂී දෙයක් හැටියට සැලකනවා. ඉතින් අපි වැඩි වේලාවක් ගන්න නැතුව අපි සූත්‍ර දේශනාවට යමු වෙමු. අපි ටිකක් සාකච්ඡා කරමු. විශේෂයෙන්ම පින්වතුනි මම අද තෝරාගත්තේ ඉතාමත් සරල චූටි සූත්‍රයක්. අපි සරල චූටි සූත්‍රය තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මට හිතෙනවා පින්වතුන්ට ධර්මයේ තියෙන රසය, දහමේ තියෙන අගය, බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන ස්වභාවය පින්වතුන්ට කියලා දුන්නොත් පළවෙනි දවසේ හොඳයි කියලා. ඒ නිසා ඊට සම්බන්ධ වෙන සූත්‍රයක් තමයි මම තෝරාගත්තේ. මට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඉඩ දුන්නොත් එහෙම මට මේ සූත්‍රය පින්වත්තුන්ට පෙන්වන්න පුළුවන්. මේ එතකොට මට මේ සූත්‍රය බලාගෙනම සාකච්ඡාව කරගෙන යන්න පුළුවන්. මම දැන් පින්වත්තුන්ට පේනවා ඇති මේ සූත්‍රය. මේක තමයි මම තෝරාගත්තේ. පඨම සුක්ඛා සුත්තං. පළවෙනි සුක්ඛා සූත්‍රය තමයි මේ දේශනාවට මම අද පාදක කරගන්න කල්පනා කළේ. බැලුමටම පේනවා ඉතාමත් පුංචි සූත්‍රයක්. මෙතන සිංහල අර්ථය දකුණු පැත්තේ තියෙනවා, පාලි කොටස වම් පැත්තේ තියෙනවා. දැන් මේ සූත්‍රය කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම පින්වතුන්ට හොයාගන්න පුළුවන්. දැන් මේ වම් පැත්තේ කෙළවරට ගියපුවාම මේ සූත්‍ර පිටකයේ මේ නිකාය ග්‍රන්ථ ටික තියෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය. සංයුත්ත නිකායේ එනකොට ඒකේ පළවෙනි කොටස තමයි සගතක වර්ගය කියලා කියන්නේ. ඒ සගතක වර්ගයේ 10 වෙනි සංයුත්තේ තමයි යක්ක සංයුත්තය කියලා කියන්නේ. ආන්ගේ යක්ක සංයුත්තේට අයිති සූත්‍රයක් තමයි මේ පඨම සුක්ඛා කියන සූත්‍රය. ඒ සූත්‍රය ගැන තමයි අද මේ සාකච්ඡා කරන්නේ. අපි අවධානය යොමු කරමු. ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපේ. මම පාලි කොටස් ටිකක් පින්වතුනි කියවනවා. ඒකට හේතුව තමයි ඔබට ඒක කනට අහලා හුරු වෙන එක ඉතාමත් හොඳ දෙයක්. පස්සේ පින්වතුන්ට ඒවා පාලියෙන් කියද්දි තේරෙන මට්ටමකට එන්න පුළුවන්. ඒක තේරුණා හෝ නැතා හෝ අපි කොහොමත් මේක සිංහලෙන් අර්ථ විග්‍රහ කරන පුංචි සූත්‍රයක් නිසා අපි ප්‍රධාන කොටස් ටිකවත් අඩුම ඉදිරි දේශනාවලදී පාලියෙන් අපි කියවන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් මේ සූත්‍රය කුඩා නිසා මම ඔක්කොම ටික පාලියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාප කියන මේ ආරාමේ ලේනුන්ට අභය භූමියක් වූ වේළුවනාරාමය තුල තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. තේනකෝපන සමයේන සුක්ඛ බික්ඛුනි මහත්යා පරිසාය පරිවතා ධම්මං දේසේති. ඒ කාලය තුල සුක්ඛා කියන භික්ෂුණීන් වහන්සේ. ඒ කියන්නේ භික්ෂුවක් නෙමෙයි, මෙතන භික්ෂුණීන් වහන්සේ නමක්. සුක්ඛා කියන භික්ෂුණීන් වහන්සේ බොහෝ පිරිසක් පිරිවරාගෙන ධර්මයේ දේශනා කරනවා. එන අපිට තාමත් පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාත් බොහෝ සෙයින් ධර්මය ලෝකෙට දේශනා කරලා තියෙනවා. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තාම ආනන්ද ස්වාමීන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, ඊළඟට ගත්තාම මහා මොග්ගල්ලායන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඊළඟට ඔය වගේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ, මේ වගේ රහතන් වහන්සේලා ගොඩාක් තමන් වහන්සේලාගේ ධර්ම දේශනා සිද්ධ කරලා තියෙනවා. ඒ සිද්ධ කරලා තියෙන දේශනා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා දේශනා කරන ලද සූත්‍ර දේශනා බොහොම ටිකයි තියෙන්නේ, අල්පයයි. ඒ අතර තවත් එක සුවිශේෂී සූත්‍රයක් තමයි පින්වත්නි දැනගන්න මම මේ කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ මේ දෙවෙනි කොටස සූත්‍ර පිටකයේ දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම තමයි චූල වේදල්ල සූත්‍රය. චූල වේදල්ල සූත්‍රය හරීම විශේෂයි. ඒ චූල වේදල්ල සූත්‍රයේ තියෙන්නේ
ධම්මදින්නා කියන මහරහත් තෙරණිය භික්ෂුණීන් වහන්සේ නමක් ඒ උත්තමාවිය විසින් විසාක කියන උපාසකතුමාට කරන දේශනයක්. ඊටමත් දිග සූත්‍රයක්. ඒ වගේම ගාම්භීර ධර්ම කරුණු රාශියක් අන්තර්ගත මහා පුදුම සූත්‍රයක්. ඒකේ විශේෂත්වය තමයි විශාක කියන උපාසක මහත්තයා ප්‍රශ්න අහනවා ධම්මදින මහරහත් තෙරණිය උත්තර දෙනවා. ඊළඟට අනිත් සුවිශේෂී කාරණය තමයි මේ දෙන්න ගිහි කාලේ නෝනයි මහත්තයයි. ධම්මදින්නා කියන්නේ විශාක උපාසක මහත්තයාගේ නෝන මහත්මිය ගිහි කාලේ. දැන් පැවිදි වෙලා මහරහත් ඵලයටපත් වෙලා ස්වාමියා අහන පුදුමාකාර ප්‍රශ්න. ඒ අහන පුදුමාකාර ප්‍රශ්නවලට තමන්ගේ ගිහි කල ස්වාමි දියණිය දැන් ධම්මදින්නා මහරහත් තෙරණිය අග්‍ර විදියට උත්තර ලබා දෙනවා. අපි ඉදිරි දේශනාවකදී සූත්‍ර දේශනාවත් අපේ මේ සූත්‍ර සාකච්ඡාවට යොදා ගමු. ඔබට පුදුම හිතෙයි එහෙම සැමියෙක් ප්‍රශ්න අහනවද එහෙම බිරිඳක් උත්තර දෙනවද කියලා. ඒසා අග්‍ර වූ දහම් කරුණු අපිට චූල වේදාල සූත්‍රයේ දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අර භික්ෂුණීන් වහන්සේලා විසින් දේශනා කරන ධර්ම හරි අඩුයි. දැන් මේ සූත්‍ර දේශනාව ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා. ඒ කාලය තුල සුඛා භික්ෂුණීන් වහන්සේ බොහෝ පිරිසක් පිරිවරාගෙන ධර්මයේ දේශනා කරලා තියෙනවා. අතකෝ සුක්ඛයි භික්ඛුනියා අභිප්පසන්නෝ යක්කෝ රාජගහේ රතිකාය රතිකං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා තායං වේලායන් ඉමාගාතහයෝ අභාසි. මේ භික්ෂුණීන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කරනකොට මේ සුක්ඛා භික්ෂුණීන් වහන්සේට පැහැදිච්ච යක්ෂයෙක් රජගහනුවර රතිකාය රතිකං මාර්ගයෙන් මාර්ගයට සිංඝාටකේන සිංඝාටකං මන්සන්දියෙන් මන්සන්දියට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවලු. දැන් මෙතන මොකක්ද එයා කියන්නේ කියන එකට යන්න කලින් මේ යක්ක කියන ශබ්දය පිටුතුනි ත්‍රිපිටකයේ අදහස් දෙකකින් යෙදලා තියෙනවා. එකක් තමයි එක්තරා විදිහක දරුණු රෞද්‍ර ගණයේ සත්ව වර්ගයක් හැඳින්වීම පිණිස යක්ක ශබ්දය පාවිච්චි කරලා තියෙනවා. අපිට නොපෙනෙන ලෝකයේ ඉන්න එක්තරා විදිහක දරුණු ගණයේ සත්ව වර්ගයක් හැඳින්වීම පිණිස යක්ක කියන ශබ්දය පාවිච්චි කරලා තියෙනවා. ඒක එක අර්ථයකින් ත්‍රිපිටකය තුළ යක්ක ශබ්දය ඉදලා තියෙනවා. මම දන්න අර්ථ දෙකක් තියෙනවා. ඊට වඩා අර්ථ තියෙනවද දන්නේ නැහැ. ඒතර දෙවෙනි අර්ථය තමයි යක්ක කියන ශබ්දයේ ඉදලා තියෙනවා දෙවියන්වත් හඳුන්වන්න. දේව මණ්ඩලයක් සම්පූර්ණ වශයෙන් හඳුන්වන්න යක්ක කියන ශබ්දය යොදලා තියෙන බවයි දහමේ අපිට සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙන්නේ. දැන් ඔබ දන්නවා දෙවියන් බුදුරජාණන් වහන්සේගේ දහමේ සුවිශේෂී දෙවියෙක් පිළිබඳව කතා කරනවා. දිව්‍ය ලෝකයට අධිපති දෙවියෙක් පිළිබඳව ඒ තමයි සක්‍ර දෙවියා. ඒ සක්‍ර දෙවියන් කියන්නේ දෙවියන්ට අධිපති දෙවියන්. පහළම තියෙන චාතුර් මහරජකයා තාවතින්සත් කියන මේ දිව්‍ය ලෝක දෙකම පාලනය වෙන්නේ සක්‍ර දෙවියන් යටතේ කියලා තමයි දහමෙන් සඳහන් වෙන්නේ. එතකොට මේ දෙදෙව් කියලා කියන්නේ ඒක දෙදේ කියලා වචන අපි දෙපාරක් උච්චාරණය කරන්නේ මේ දිව්‍ය ලෝක දෙකට අග්‍ර. මොකක්ද දිව්‍ය ලෝක දෙක? චාතුර් මහරජකයා තාවතින්සයන් කියන මේ දිව්‍ය ලෝක දෙකට අධිපති දෙවියන් සක්‍ර දෙවියන්. ඔය සක්‍ර දෙවියන්ට පවා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල යක්ක කියන ශබ්දෙන් ආමන්ත්‍රණය කරලා තිනවා. පැහැදිලිවම දෙවියෙක් වුණාට දෙවියන්ව හැඳින්වීම පිණිස දෙවියන්ට ආමන්ත්‍රණය පිණිස ඇතැම් අවස්ථාවල ඔය යක්ක ශබ්දය පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට මෙතන ඇත්තටම දෙවියෙක්ද එහෙම නැත්නම් අර කියන සැරපරුෂ යක්ෂයෙක්ද කියන්න අපි දන්නේ. කොහොම හරි යක්ෂ කියන ශබ්දය තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මේ භික්ෂුණීන් වහන්සේට එක්තරා විදිහක යක්ෂයෙක් පැහැදිලා තියෙනවා. මොකද මේ ධර්ම දේශනා කරන විදිහ ඊටමත් අග්‍රයි. එතුමිය දහම් මඟ ලස්සනට විවෘත කරනවා. මේ සුඛා භික්ෂුණීන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිච්ච මේ යක්ක මෙහෙම නැත්නම් මේ යක්ෂයා මාර්ගයක් පාසා මන්සන්දියක් පාසා ගිහිල්ලා මෙන්න මෙහෙම ගාථාවක් කියනවා. මොකක්ද ඒ ගාථාව? කිං මේ කතා රාජ ගහේ මනුස්සා මధు පීතව සේරේ
යේ සුක්ඛං න පෛරුපාසන්ති දේසෙන්තින් අමතං පදං. බලන්න. කිං මේ කතා රාජගහේ මනුස්සා මදු පීතාව සේයරේ යේ සුක්ඛං න පෛරුපාසන්ති දේසෙන්තින් අමතං පදං. ඇයි මේ රජගහනුවර මිනිස්සු හරියට මේ බීපු මිනිස්සු වගේ බුදියන්නේ? ඒකයි මේ පළවෙනි පද දෙකේ අර්ථය. කිං මේ කතා රාජගහේ මනුස්සා මොකටද මේ රජගහනුවර මිනිස්සු මදු පීතාව සේයරේ බීපු මිනිස්සු වගේ බුදියන්නේ? සේයරේ කියන නිදාගන්නේ මොකටද මේ? යේ සුක්ඛං දේසෙන්තින් අමතං පදං. අමතං පදං කියලා කියන්නේ පිළිතුර නිවනට කියන නම. අමතං පදං කියලා කියන්නේ නිවනට කියන නම. දැන් බලන්න අර මං හිතන්නේ මේක අපිට හම්බෙනවා රතන සූත්‍රයේ. කයං විරාගං අමතං පනීතං කියන තැන්වල අමත කියන ශබ්දය අපිට හම්බෙනවා. අමත පදය අමා පදය. ඒ අමා මහ නිවනට කියන සුවිශේෂී නම. මේ අමා මහ නිවන දේශනා කරන සුක්ඛා භික්ෂුණීන් වහන්සේ වෙත එළඹෙන්නේ නැතුව මේ මිනිස්සු මොකද මේ බීලා වගේ බුදියන්නේ? ඒ කියන්නේ මේ යක්ෂයාට උවමනා කරන්නේ මේ භික්ෂුණීන් වහන්සේව මුණ ගස්සන්න මිනිස්සුන්ව යොමු කරන්න. මිනිස්සු මේ භික්ෂුණීන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දි ඇයි මේ නිකන් බීපු මිනිස්සු වගේ තැන් තැන් වලට වෙලා බුදියගෙන ඉන්නේ? කම්මැලි වෙලා ඉන්නේ. ඇයි මේ දහම අහන්නේ නැතුව, ඒ දහමට කන් යොමු කරන්නේ නැතුව මේ වගේ ප්‍රමාදීව වාසය කරන්නේ? ඇයි කියන ප්‍රශ්නේ මේ අහන්නේ. ඒක හරි ලස්සනයි. එකෙන් අපිට තව එක දෙයක් හිතා ගන්න පුළුවන්. මේ ධර්මයේ අපි පැහැදිලිව දේශනා කරනකොට පින්වතුනි, ඒ දහම ධර්මයට ගෞරවයෙන් ඒ දහම පැහැදිලිව දේශනා කරද්දී ඒ දහම දෙවියන් මිනිසුන් හැමෝම අහනවා. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත් ඒ දහමට සවන් යොමු කරනවා. දෙවියෝ විතරක් නෙමෙයි ඇතැම් නොපෙනෙන බලවේග පවා ඒ දහමට සිත යොමු කරනවා. ඒ නිසා මිනිස්සුන්ට අපි මේ දහම දේශනා කරනකොට ශ්‍රද්ධාවෙන් කරනකොට මිනිස්සු විතරක් නෙමෙයි මේ ලෝකේ නොපෙනෙන ලෝකේ පවා දහමට කැමැතියම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස පවා මේ දහමට යොමු වෙනවා. ඒකට හොඳ සාක්ෂියක් මේ සුක්ඛා සූත්‍රය. අර භික්ෂුණීන් වහන්සේ මේවා මොකවත් දන්නේ නැහැ. ඒ උත්තමාවිය තමන්ගේ පාඩුවේ ධර්ම දේශනා කරගෙන යනවා. ඒ උත්තමාවිය කෙරෙහි පැහැදිච්ච මේ යක්ෂයා ඊටමත් ශ්‍රද්ධාවෙන් ඊටමත් කැමැත්තෙන් මේ මිනිස්සු මේ ධර්මය අහන්නේ නැති නිසා මේ මිනිස්සු ඇයි මේ බීල වගේ තැන් තැන් වල වැටිලා ඉන්නේ? මෙච්චර මේ අමා පදය, අමා නිවන, අමා දහම ලෝකයට දේශනා කරද්දි ඇයි මේ උත්තමාවිය වෙත එළඹෙන්නේ නැත්තේ කියලා බොහොම අනුකම්පාවෙන් කියන බවක් තමයි මේකෙන් අපිට පේන්නේ. දැන් අපි ඊළඟ ගාථාවට යමු. තවත් ගාථාවක් කියනවා. තංච පන අප්පටිවාණියං අසේච නක මෝජවං පිවන්ති මඤ්ඤේ සප්පඤ්ඤා වලාහකමිව පන්තගූති. මේක ඉතාමත් ලස්සනයි පින්වතුනි. මේ දහම මොන වගේ එකක්ද කියලා මේ යක්ෂයා ප්‍රකාශ කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දහම, මේ සුක්ඛා භික්ෂුණීන් වහන්සේ විසින් මේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේගේ දහම මොන වගේ එකක්ද කියලා පෙන්නනවා. මෙතන එක වචනයක් ඔබට පේනවා ඇති අප්පටිවාණියං කියලා. අප්පටිවාණියං. මොකද්ද මේ අප්පටිවාණියං කියලා කියන්නේ? මේ ධර්මය හඳුන්වන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුන්වන්න තියෙන විශේෂණ පදයක්. අප්පටිවාණියං කියලා කියන්නේ. අප්පටිවාණියං කියලා කියන්නේ පින්වතුනි මේකේ තෘප්තියක් ලබා දෙනවා. ඒ තෘප්තිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තෘප්තියක් ලබා දෙනවා. මේ නිවන මිශ්‍ර මේ ශ්‍රී සද්ධර්මයේ තුල තෘප්තියක් ලබා දෙනවා. කිසිම මොහතක අතෘප්තිකර භාවයක්, ඒ කියන්නේ කිසිම මොහතක අතෘප්තිකර භාවයක් නැති නොවන විදිහට දිගින් දිගට පවතින විදිහට තෘප්තියක් මේ පින්වතුන් පැහැදිලි කරගන්න ඕනේ මේ කියන අදහස. දැන් අපි තෘප්තිය කියන එකේ අදහස් කරන්නේ ඒකින් අපි යම් කිසි සැනසීමකටපත් වුණා කියලානේ. නමුත් අපටිවාණියන් කියන શબ્දෙන් අදහස් කරන්නේ මේ දහමෙන් ලබා දෙන තෘප්තිය අතෘප්තිය ඇති කරන සුළුයි. ඒ කියන්නේ කොච්චර මේ ශ්‍රී සද්ධර්මය ඇහුවත් අපිට ඇති වෙන්නේ නැහැ කියන අදහසයි මේකෙන් කියන්නේ. අන්න එහෙම තේරුම් ගන්නකො අපටිවාණියන්. දැන් මේකට අපි මෙහෙම හිතන්න දැන් සාමාන්‍යයෙන් අපි
ආහාර පාන වලට අපි හරි කැමතියිනේ. බඩගිනි එනකොට අපි ආහාර පාන ගන්න යමු වෙනවා. අපිට බඩගිනි හිතට ආපුවාම එක එක විදියට අපි කෑම ගැන හිතනවා. මෙහෙම කෑවොත් හොඳයි, මෙහෙම කරොත් හොඳයි. ඊළඟට අපි චාරිකාවක් වගේ දෙයක් සංවිධානය කරනකොට ඒ ගමනේදී අපි උදේට මේවා කෑවොත් හොඳයි, දවල්ට මේවා කෑවොත් හොඳයි කියලා අපි සැලසුම් කරනවා. ඊළඟට අපි සමහර දවස්වලට අපි නිවාඩු හම්බුනහම පවුලේ අයත් එක්ක මෙන්න මේ තැන් වලට ගිහිල්ලා මෙන්න මේවා අපි කමු කියලා යෝජනා කරගන්නවා. ඔය අපි එක එක දේවල් පින්වතුනි කනවනේ. අපි ඔය එක එක දේවල් පාවිච්චි කරන එක එක දේවල් අපි ආහාර පාන ලබා ගන්නවා. ඔය එක එක දේවල් අපි කෑම බීම ආහාර පාන අපි කොයි විදිහට ලබා ගත්තත් අපි කොච්චර මේ විදිහට කනවා කියලා අපි සැලසුම් කරත් ටික වෙලාවක් ගියාට පස්සේ අපිට ඒ කෑම එපා වෙනවනේ. කොච්චර ප්‍රණීත ආහාර පාන තිබ්බත් අපිට පස්සේ පස්සේ ඒක එපා වෙනවනේ. දැන් හිතන්න හොඳම කෑමක් අමතක වෙලා පස්සේ අරගෙන එනවා ඔබට දෙන්න. නමුත් දැන් ඔබ හොඳට බඩ පුරවලා කාලා ඉන්නේ. ඉතින් කෑම කොච්චර ප්‍රණීත වුණත් ඔබේ බඩ පිරিলা නම් ඔබට ඒක ආපහු ආහාරයට ගන්න බෑනේ. අපි කරන්නේ දැන් නම් කන්න බෑ. ඕක ටිකක් කොතලා දෙන්නකෝ මම පස්සේ කන්නම්. එහෙම නැත්තම් කරන දැන් නම් ආයේ චුට්ටක්වත් කන්න බෑ. මට නම් හොඳ ගණන් කියලා කියනවා. ඒ කියන්නේ අපි ආහාර පාන ලබා ගත්තාම යම් වෙලාවක අපිට ඒ ආහාර පාන එපා වෙනවා. ওই ආහාර පාන විතරක් නෙමෙයි පින්වතුනි. ඇඳුම් පැළඳුම් බලන්න. මේ මාසේ මම මේ විදිහට අඳිනවා. අර තැනට මම මේ විදිහට ඇඳන් යනවා. ওই විදිහට අපි අපේ එක එක විලාසිතා වෙනස් කරනවා. ඊළඟට අපි පළඳින ආභරණ ගැන හිතන්න. ඊළඟට අපි යන තැන් ගැන හිතන්න. ඊළඟට අපි පාවිච්චි කරන වාහන ගැන හිතන්න. මේ විදිහට මේ කාම ලෝකයේ තියෙන සියල්ලම පින්වතුනි අපිට කාලයකදී අපිට අවශ්‍ය වෙනවා කාලෙකදී එපා වෙනවා. කාලෙකදී අවශ්‍ය වෙනවා කාලෙකදී එපා වෙනවා. පුංචි කාලේ අපි මව්කිරි වලට ආස කරා පස්සේ ඉඳුල් ආහාර වලට ආහාර කරා. ඊට පස්සේ ඉඳුල් ආහාර වලත් එක එක ආහාර පාන වලට අපි ආස කරා. ඒ විදිහට ගත්තාම අපි හැම වෙලාවකම අපේ ආහාර පාන රටාවල් හැම දෙයක්ම අපි වෙනස් කරනවා. අලුත් දෙයක් දැක්කාම දැන් ටීවී එක වුණත් බලන්නකෝ. ටීවී ෆෝන් එක වුණත් බලන්න. හැම දෙයක්ම කාමය කියලා ගත්තාම ආකාර පහක් සඳහන් වෙනවානේ. මොනවද ඒ කාමයේ පංචකාමය කියලා කියන්නේ? රූපය කියන්නේ කාමයක්. ශබ්දය කියන්නේ කාමයක් කියන්නේ කාම වස්තුවක්. ඊළඟට ගන්ධය කියන්නේ කාම වස්තුවක්. රස කියන්නේ කාම වස්තුවක්. ස්පර්ශය කියන්නේ කාම වස්තුවක්. මේ විදිහට ගත්තාම මේ ඔක්කොම කාම වස්තු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ මේවා කාම වස්තු. ඒවා අපිට විඩෙන් විඩේ උවමනා වෙනවා. අපි ඒවට විඩෙන් විඩේ ආස කරනවා. හැබැයි ඒ ආසාවල් බොහෝ කල් පවතින්නේ නැහැ. යම් කාලයක් ගියාට පස්සේ අපිට එපා වෙනවා. අනේ මේක මට එපා. අනේ මම නම් දැන් එපා වෙලා තියෙන්නේ. ඒ පුංචි කාලේ අපි හොය හොයා කාපු කෑම දැන් තරුණ කාලේ අපි හොය හොයා කන්නේ නැහනේ. තරුණ කාලේ අපි කරපු දේවල් වයසට ගියාට පස්සේ අපි කරන්නේ නැහනේ. ඒකනේ වයසට ගියාට පස්සේ බොහෝ අය කියන්නේ අපේ මන් නම් ඕනතරම් කාලා තියෙනවා. ඕනතරම් ආත් විඳලා තියෙනවා. ඕනතරම් මං ওই තැන් වලට ගිහිල්ලා තියෙනවා. මට නම් දැන් ආයෙ යන්න බෑ කම්මැලි. අපි සමහර දේවල් මගේ හැරලා දානවා. අපිට කාලයක් යනකොට මේ කාමයන් එපා වෙලා යනවා. කාමයන් එක්ක ජීවත් වෙන එක මහා වෙහෙසක් බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ දහම කාමයන් වගේ නෙමෙයි. මේ කාම ලෝකේ කාම වස්තුන් අපිට යම් වෙලාවල් වලට ඕන වෙනවා. ඇතැම් වෙලාවල් වලට එපා වෙනවා. සමහර දේවල් සදාටම එපා වෙනවා. මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ආසාව වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහමේ පිළිබඳව අපිට ඇති වෙන ආසාව. ඒක අප්පටිවාණීය. ඒ කියන්නේ අනවරතව එක දිගට මේ දහම අහගෙන ඉන්න හිතෙනවා. අද අහලා අනේ ඇති කියලා අපිට හිතෙන්නේ නැහැ පින්වතුනි. ආයෙ අහන්න හිතනවා. දැන් ඔබට ඉතින් මට එහෙම හිතෙන්නේ නැහෙනේ කියලා. ඒක ඉතින් ওই පින්වතුන්ගේ ප්‍රශ්නයක්. ඒක මගේ ප්‍රශ්නයක් නන් නෙමෙයි. මොකද අපිට නම් මේ දහම හැම වෙලාවකම ඇහෙනවනම් උදේ රෑ ඇහෙනවනම් උදේ රෑ පේනවනම් අපිට ඒක ලොකු සතුටක්. අපි පැවිදි වෙන්නෙත් ඒකනේ පින්වතුනි. ගිහි ගෙවල් වල ඉඳගෙන ගිහි ගෙදර ඉන්නකොට අපිට මේ දහම අපිට නිතරම ඇහෙන්නේ නැහැ. නිතර පේන්නේ නැහැ. ඇයි නිතර පේන්නේ නැහැ කියලා කියන්නේ? දැන් සමහර වෙලාවල් වලට දහම අපි අහගෙන හිටියට බෑනේ ප්‍රායෝගිකව පුහුණු වෙන තැනුත් තියෙන්න එපාය. එතකොට මේ ප්‍රායෝගිකව පුහුණු වෙන තැන් අපිට
වැඩිහිටි උත්තමයෝ පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන එක භාවිතයෙන් දැකලා බලලා පුරුදු පුහුණු කරගන්න නම් අපිට ඊටමත් පැහැදිලි කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ඕනෙනේ. ආන්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගන්න තමයි අපි පැවිද්දටපත් වෙන්නේ. එතකොට අපි මේ දහම නිතරම අහනවා පුරුදු පුහුණු කරනවා. ඒ වගේම පරමාදර්ශී චරිත වටේ ඉඳගෙන මේ දහම අපි පුරුදු කරන්නේ මෙන්න මෙහෙමයි කියලා තමන් වහන්සේලාගේ ප්‍රතිපදාවෙන් පෙන්නනවා. ඒතර හැම වෙලාවකම දහම ඇහෙනවා, දහම පේනවා. මම දහම පේනවා කියන එක අදහස් කරේ ඒක. ඒතර අපිට ඒක පේන එක හරි සතුටක්. ඒ දහම ඇහෙන එක හරි සතුටක්. දැන් ගෙවල් වල ඉන්නකොට පින්නතුන සමහර තැන් තියෙනවා අපිට කේන්ති ගියපම අපි කියන අනේ ඔය බණ මට කියන්න දෙන්න එපා. අපි එහෙම කියන අවස්ථාවක් නැද්ද කියලා කල්පනා කරන අපිට හොඳටම කේන්ති ගිහිල්ලා අපි දැන් කවුරු හරි කෙනෙක් කියලා අපේ හිත අස්වස්සන ගණන් ගන්න එපා. ඕවම තමයි මේ සංසාරය තුළ අපිට ඕන තරම් බැනුම් අහන්න වෙලා තියෙනවා. ඕවා අපි හිතට ගන්න ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් ආදි වශයෙන් අපේ හිත හදන්න එක එක දේවල් කියනකොට සමහර වෙලාවල් වලට අපි බයිනවා අනේ ඔය වගේ දේවල් මට කියන්න දෙන්න එපා. බන කියන්න නැතුව පැත්ත කරලා ඉන්නවද මම මගේ වැඩේ බලා ගන්නම් වගේ දේවල් කියලා අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අර ඒ අපේ හිතේ දහම් රසයට තාම හුරු වෙලා නැහැ. නමුත් පින්වතුනි යම්කිසි කෙනෙක් දහම් රසයට හුරු වුණොත් ගිහි ජීවිතේ වුණත් Tamanට කොච්චර කේන්ති ගිහිල්ලා හිටියත් මේ දහම් පදයක් ඇහෙනකොට ටක් ගාලා හිත ඒකට යොමු වෙනවා. හිත සංසිඳෙනවා. කේන්ති ගිහිල්ලා ඒ කේන්ති ගිහිල්ලා ඒ කේන්තිය ඇදගෙන නාන්නේ නැහැ. කේන්ති ගිහිල්ලා කේන්තිය ඇදගෙන නාන්නේ නැහැ. කල්යාණ මිත්‍රෙක් සිහිය උපද්දවද්දි ටක් ගාලා දහම තුල පිහිටනවා. ටක් ගාලා දහම තුල පිහිටනවා. ඒක හරි පුදුමාකාර දෙයක්. දැන් මම ඒක ওই පින්වත්තුන්ට පැහැදිලිව තවත් පුංචි තැනක් කියනවා. දැන් විශාඛා මහෝපාසිකාව දවසක් එයාගේ මිනිබිරියක් මරණයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව ඇඳුනුත් තෙමාගෙන කොණ්ඩෙත් තෙමාගෙන. සාමාන්‍ය ඒ කාලේ සිරිතක් තිබිලා තියෙනවා පින්වත්තුනි. යම් කිසි ආකාරයකින් මේ කෙනෙක් මරණයට පත් වුණොත් තමන්ගේ ඇඳුම් සහ කොණ්ඩේ තෙමාගෙන තමන්ගේ ඥාතීන් ඇඳුම් කොණ්ඩේ තෙමා ගන්න සිරිතක්. ඉතින් විශාඛාවත් කොණ්ඩේ ඇඳුනුයි තෙමාගෙන බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද විශාඛාවෙනි මේ ඇඳුනුයි කොණ්ඩේ තෙමාගෙන මේ පැත්තේ ස්වාමීනි මගේ ආදරණීය බිරිඳ මේ මිනි බිරියක් නැති වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබතුමේ කැමතිද මේ ඒ වගේ මිනි බිරිය ලබන්න? ඔව් ස්වාමීනි මම මේ මිනි බිරිය මේ ඕන තරම් ලබන්න කැමති 100ක් වුණත් ලබන්න කැමති. එතකොට මේ තවත් කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ එතකොට මේ සවැත් නුවර තරම් මොනබුර මිනිබිරිය ප්‍රමාණයක් ලබන්න කැමතිද? එසේ ස්වාමීනි එච්චර උනත් ඒ වගේ ආදරණීය දරුවෙක් නම් ලබන්න මං කැමතියි කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා මේ සවැත් නුවර දවසකට කී දෙනෙක් විතර මැරෙනවද? කියනවා ස්වාමීනි 10 දෙනෙක්, 9 දෙනෙක්, 8 දෙනෙක්, 7 දෙනෙක්, 6 දෙනෙක්, 5 දෙනෙක් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් නම් මැරෙනවම තමයි ස්වාමීනි. මොකද කෝටි 5ක් විතර ඉඳලා තියෙනවා සවැත් නුවර ජනතාව. ඉතින් අනිවාර්යයෙන්ම දවසට එක්කෙනෙක් නම් මැරෙනවාමයි කියලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඔබතුමී ඒතර කවද්ද? ඔබතුමී කවද්ද? ඔය කොණ්ඩේ තෙමා ගන්න නැතුව ඇඳුම් තෙමා ගන්න නැතුව ජීවත් වෙන්නේ හැමදාම ওই විදිහටම ජීවත් වෙන්න වෙන්නේ. අන්න කියපු ගාම හිත පැහැදුනා. අන්න කියපු ගාම හිත ටක් ගාලා පිහිටියා. මොකද එච්චර වෙලාවක් එයාගේ හිත ඊටමත් බලවත් විදිහට පිහිටලා තිබ්බේ අර දරුවා කෙරෙහි තියෙන අත්‍යන්ත ප්‍රේමය මත. ඇයට අරක සිහි ධර්මයේ සිහි කරගන්න බැරුව හිර වෙලා තිබ්බේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා දුන්නා හැමදා එච්චර විශාල මුණුබුරු මිනිබිරි ප්‍රමාණයක් ලැබුවොත් සවැත් නුවර තරම් මුණුබුරු මිනිබිරි ප්‍රමාණයක් ලැබුවොත් දවසකට එක්කෙනෙක් හරි නැති වෙනවා නම් කවද්ද ඔය වස්ත්‍ර තෙමා ගන්න නැතුව ඉන්නේ කියද්දිම සිහිය ඉපදුනා. ඇත්තනේ නම් දුක් සහිත ලෝකයක් නේ මම මේ පතන්නේ කියන එක එතුමියට සිහි වුණා. ටග්ගාල දහම තුල පිහිටියා එකපාරට කිව්වා ස්වාමීනි මට එක්කෙනෙක්වත් එපා. මට එක්කෙනෙක්වත් එපා කියලා කිව්වා. ආම් බලන්න. Taman කොච්චර කරදර පීඩාවල පිහිටලා හිටියත් පින්වතුනි මේ දහම ඇහෙනකොට පුදුමාකාර විදියට ආපව කැරකිලා ඒ දහම තුලම පිහිටනවා. දහම් රසයට අහුවෙච්ච කෙනාට. ඒකට වෙලාවක් නැහැ. උදේද දවල්ද රැයද කියලා වෙලාවක් නැහැ. ඊට පස්සේ තරුණ කාලෙද පුංචි කාලෙද මැදි වියේද වයසට ගිහිලාද කියලා කාලයක් නැහැ. ඕනෑම කාලයක ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රශ්නයක ඉන්න අවස්ථාවකදී උනත් යම් කිසි කෙනෙකුට මේ දහම ඇහෙද්දී පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙන්නේ. ඒක මුළු දවස පුරා මේ දහම් කරුණ ඇහුණත් පින්වතුනි ඒ සන්තෝෂය නැති වෙන්නේ නැහැ. පින්වතුනි සමහර අවස්ථාවල අපි ධර්ම සාකච්ඡා කරන පැය ගාණක්. මොකද මේ දහම කතා කරන පුදුමාකාර සතුටක් ඇති වෙන්නේ. ඊළඟට පින්වතුනි හරි ලස්සන තැනක් තියෙනවා ඔය ත්‍රිපිටකයේ මේ චූලඝෝසිංග කියන සූත්‍රේ. ඒ චූලඝෝසිංග සූත්‍රයේ බද්ධිය නන්දිය සහ
අනුරුද්ධ කියන ස්වාමීන් වහන්සේලා තුන් නම මේ සිකුරාදනේ මේ සාමාන්‍ය දින පහක් කියන කෙනෙකුට සිකුරාදනේ මතක් වෙන්නේ දින පහකට සැරයක් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අපි ධර්මයේ සාකච්ඡා කරන්න පටන් අරගෙන අපි දන්නේ නැහැ. අපි එළිය වැටෙනකම්ම අපි ධර්මයේ සාකච්ඡා කරලා අපිට වෙලාව යනවා දැනිලා නැහැ ස්වාමීනි කියලා එහෙම කියලා තියෙනවා. ඊළඟට පින්වතුනි දැන් ඒ වගේම ලස්සන තැනක් තමයි ඔය ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ පාලියෙන් තියෙන ශ්‍රී සද්ධර්මය මෑත කාලේ සිංහලයට පරිවර්තනය කරලා තියෙන ඒක තමයි අපි බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියලා පාවිච්චි කරන්නේ. පන්සල් වල රතු පාට පොත් ටිකක් තියෙන පින්වතුන් දැකලා ඇති. ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලා තියෙනවා. එතකොට ওই ත්‍රිපිටක පොත් වහන්සේලා පරිවර්තනය කරන මණ්ඩලයේ හිටපු ස්වාමින් වහන්සේලා ත්‍රිපිටකයේ සමහර පාලි වචන අරගෙන උන්වහන්සේලා දවස් දෙක තුන එක දිගට ඉඳගෙන ඔය මේ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරන වෙලාවල් හැර එක දිගට ඉඳගෙන උන්වහන්සේලා එක පාලි වචනේ විස්තර කරගන්න ධර්ම සාකච්ඡා කරලා තියෙනවා කියලා මේ සඳහන් වෙනවා. හිතලා මේ බුදුරජාණන් වහන්සේ කාලේ නෙමෙයි මේ අවුරුදු මේ 30 මේ 50කට විතර කලින් වෙච්ච සංසිද්ධියක්. එතකොට ඒ වගේ මේ දහමෙහි රසය යම් කිසි කෙනෙකුට දැනුණාම පින්වතුනි ඒ රසය තුල එක දිගට ඒ දහම සාකච්ඡා කරගෙන යන බවක් තියෙනවා. කොච්චර ඇහුවත් කොච්චර මේ දහම තුල හිටියත් කොච්චර මේ දහම පෙනුනත් පින්වතුනි මේ දහම අහන එක එපා වෙන්නේ නෑ. අප්පටි වාණීයයි. ඒ කියන්නේ කාම වස්තුන් වගේ නෙමේ කාලයකට ඕන වෙන කාලයකට එපා වෙන දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ දහම අපිට හැමදාම ඕන කරන හැමදාම ඕන වෙන හැම මොහොතකම තෘප්තියක් ඇති කරන. හැබැයි ඒ තෘප්තිය අතෘප්තිකර තෘප්තියක්. ඒ කියන්නේ ආය හොයන්න හිතන තෘප්තියක්. මේ මොහොතෙන් ඊළඟ මොහොත මේ මොහොතෙන් ඊළඟ මොහොත මේ විදියට එක දහමක් ඉගෙන ගන්නකොට ඊළඟ කොටස ඊළඟ දහම් දේශනාව අහන්නේ කවද්ද ඊළඟ සූත්‍ර දේශනාව කියවන්නේ කවද්ද කියන ඒ තෘප්තිමත් අතෘප්තිකර භාවයක් ඇති වෙනවා. ආන් ඒ ධර්මයේ ගුණය තමයි අප්පටිවාණීයන් කියන මේ වචනයෙන් ඉස්මතු වෙන්නේ. ඊළඟට දැන් මේ බලන්න මේ යක්ෂයෙක් කියන්නේ මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් නෙමෙයි. මේ යක්ෂයෙක් කියන්නේ මේ දහම අප්පටිවාණීයයි. ස්වභාවයෙන්ම අතෘප්තිය ඇති කරන තෘප්තියකින් යුක්තයි. ඒක තමයි ඒකේ තේරුම. ඊළඟට තව ධර්මයේ ගුණයක් කියනවා අසේචනක මෝජවං. අපි මේ වචනේ තේරුම් කරගමු පින්වතුනි මම හිතන්නේ මේකේ කාලේ ඉවරයි. අපි නැවත අලුතෙන් සම්බන්ධ වෙලා අසේචනක මෝජවං කියන එක අපි විග්‍රහ කරගමු. තේරුම් ගන්න. ආපහු ඒ ලින්ක් එකෙන් එන්න හැමෝම